අංජලි රාජ්කුමාර් අපි හැමෝම දන්න කේ සුජී වගේ ආදරණීය දුව තමයි අංජලි. අංජලිගේ විවාහ මංගල උත්සවය බොහොම උත්සවශ්‍රීයෙන් මංගල අවස්ථා කිහිපයකින් දකින්නට ලැබුණා. ඒ වගේම ඒ විවාහ මංගලයට ලංකාවේ ගොඩක් ජනප්‍රිය රංගන ශිල්පිනියන් සහභාගී වෙලා තිබුණා. ඒත් ඒ විවාහයේ නොපෙනුණු ලොකු අඩුවක් තිබුණා. ඒ තමයි අංජලිගේ තාත්තගේ අඩුව. වීඩියෝ එකට යන්න කලින් අඩහැරේ YouTube channel එක තාමත් ඔයාලට subscribe කරන්න බැරි වුණු කෙනෙක් නම් subscribe කරන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. අංජලිගේ තාත්තා කවුද කියලා ගොඩක් දෙනෙක් හොයලා බලනවා මේ දවස්වල. ඇත්තටම සුජී වගේ පළමු ස්වාමිපුරුෂයා වූ සුනෙත් කැලුම් මහතා තමයි සුජී වගේ දුවලා දෙන්නගෙම තාත්තා. මේ විවාහයට සුජී වගේ සුනෙත්ගේ ගෙවල් වලින් කැමති වෙන්නේ නැහැ. හේතුව සුජීව දමිළ වීම නිසා සුනෙත්ගේ ගෙදරින් අකමැති වීමත්, සුනෙත් බෞද්ධ වීම නිසා සුජීවගේ ගෙදරින් අකමැති වීමත් නිසා. නමුත් මේ දෙන්න විවාහ වෙලා අවුරුදු 10ක් ගොඩක් ලස්සනට ජීවිතේ ගත කරනවා. මේ දෙන්නට ඒ වෙද්දි අංජලි රෝසුයි දෙන්නමත් ලැබිලා. නමුත් සුනෙත් වෙනත් තරුණියක් හා ආදරයෙන් බැඳෙනවා. ඉන්පසු ඔහු ඒ තරුණිය හා විවාහ වෙනවා. ඇය තමයි නිෂි. ඇය ගොඩක් ලස්සන ලාබාල තරුණියක් සුනෙට්ට වඩා. අවුරුදු 10ක විවාහයෙන් හදිසියෙන් වෙන්නුණු සුජීවා ඉන් පස්සේ තමයි අජිත් මුතුකුමාරන සමගින් ආදරයෙන් බැඳෙන්නේ. ඒත් සුනෙත් දෙවනි විවාහයෙනුත් දික්කසාද වී තවත් තරුණියක් හා විවාහ වනවා. තාත්තෙක් නැතිව ගොඩක් ලස්සනට සුජීවයාගේ දරුවෝ දෙන්නම හදනවා. ඉතින් අද වෙද්දි අංජලීව ගොඩක් ලස්සන මනාලියක් ලෙසින් සුජීව පිටමන් කර හමාරයි. ඒත් සුනෙත් අංජලිගේ විවාහයට සිය දායකත්වය ලබා දී නොමැති අතර එහි කටයුතු සියල්ලම සිදු කරලා තිබුණේ සුජීව විසින්. විවාහයේ සියලු වියදම් සුජීව විසින්ම දරා තිබුණා. සුනෙත් සුජීවව අතහැර ගියේ ඇයට ඔහුව ඕනිම කරන අවස්ථාවක. ඒත් සුජීව යාගේ දරුවෝ දෙන්නම අද ලස්සනට ලොකු මහත් කරලා තියෙනවා. අඩහැරේ අපි මෙහෙම වීඩියෝ එකක් අරගෙන එන්න හිතුවේ ගොඩක් අය අංජලිගේ විවාහයෙන් පස්සේ අංජලිගේ තාත්තා ගැන අහලා තිබුණ හින්දා. අඩහැරේ අපි අංජලිගේ විවාහයට සුබ පතන අතර ඒ දෙන්නට ගොඩක් ලස්සනට ජීවිතේ ගෙනියන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.